මාරුන්ට ආදරය කරන ඔයාලව අයිබෝවන් කියලා මගේ channel එකට බී ගන්නවා. ඉතින් මේක මගේ channel එකේ දෙවෙනි වීඩියෝ එක. මේකේ මගේ ගොඩක් වැරදි අඩුපාඩු තියෙනවා. එහෙම වැරදි අඩුපාඩු තියෙනවා නම් ඔය කට්ටිය කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔය කට්ටිය thumbnail එකේ දකින්න ඇති මම අද මොකද්ද කරන්නේ කියලා. මම කරන්නේ ඕනම මාළුන්ට ගැලපෙන ටැග් එකක් එකක් හදන්න හදන්නේ. මාළුන්ට ගැලපෙනවා කියලා කියන්නේ මම උදාහරණයක් අරගෙන ඔය කට්ටියට කිව්වොත් එහෙම දැන් ටැග් දෙකක් තියෙනවා. එකක ප්ලාස්ටික් ගස් වලින් වගේ හදපු ආටිෆිෂල් ටැග් එකක්. අනිත් එක ප්ලාන්ටඩ් ටැග් එකක්. ඕනම කෙනෙක්ගේ මුලින්ම යන්නේ මොකද? ප්ලාන්ටඩ් ටැග් එක. ඒ වගේ ටැග් එකක් තමයි හදන්න හදන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක්ම ප්ලාන්ට් සෙට් කරන්නේ. මොන්ස්ටර් විස් කෙනෙක් උනත් දාලා දැම්මාම එයාගේ නැචරල් කලර් එක එන්හාන්ස් කරලා ගන්න පුළුවන්. නැචරල් වයිබ් එක ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය මේ වගේ කියන්නේ සෙටප් කරද්දි පාවිච්චි කරන්නේ ඇක්වේරියම් වලින් ගන්න දේවල්. ඇක්වේරියම් ස්ටෝන්ස් ඇක්වේරියම් වලින් ගන්න ඩිෆ්ට් උඩ වගේ දේවල් පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න නැතුව අපේ ඕනම කෙනෙක්ගේ දේවල් පැත්තේ තියෙන්න පුළුවන් ඇලක් ගඟක්. ඒ වගේ දෙයක් මොනම දෙයක් තියන්න පුළුවන්. ඔය ගස් තියෙන්න පුළුවන් ඩ්‍රිෆ්ට් වුඩ් එකක් ගන්න. කුඹු ගස් වල එහෙම ඕන තරම් මුල් වල ඩ්‍රිෆ්ට් වුඩ් ගන්න පුළුවන්. ඔය කට්ටිය නැචරල් ටැන්ක් සෙටප් එකක් හදද්දි සැලකිලිමත් වෙන්න ඕනේ කරුණ තමයි අනිවාර්ය ෆිල්ටරේෂන් ගැන. ෆිල්ටරේෂන් කාදී මාළු ටැංකිය පැයකට 4-5 සතාවක්වත් හොඳට මේ පිරිසිදු වෙන ෆිල්ටරේෂන් එකක් හොයාගන්න. මම නම් මේකට ගාලා තියෙන්නේ පැට් ලීටර් 2500ක් ෆිල්ටර් එකක්. මගේ දැන් අලුතෙන් අපි දැන් ටැංක් එක සෙටප් කරන එකට ගහන්නේ පැට් ලීටර් 1800 ටැංක් සෙටප් එකක් ගහන්නේ. ඒ වගේ ටැංකි ෆිල්ටරේෂන් ගැන ඔය කට්ටිය උඩම සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද කිව්වොත් මොන්ස්ටර් මාළු දැන් ඔය කට්ටිය මේක දානවා නම් මොන්ස්ටර් මාළු දෙන්නේ සාලිය ඉස්ස පැලට් වගේ දේවල්. ඒ කට්ටිය වේස්ට් එක ගිහිල්ලා මේ යට තියෙන ග්‍රැවල් එක හෝ සෑන්ඩ් එක අස්සේ ඉර වෙනවා. ඒක රැඳෙනවා. ඒවා හිටනාම මේ වතුර තියෙන ක්වොලිටි එක අඩු වෙලා ඇමෝනියා මට්ටම ඉහළ යන්න පුළුවන්. මේ වගේ දේවල් වෙන්න පුළුවන් තමයි හොඳ ෆිල්ටරේෂන් සිස්ටම් එකක් දාලා තියාගන්න කියන්නේ. තව කතා කරත් ඔය කට්ටිය ඇලෙන් ගන්න ගල් මේ ඩිෆ්ට් වුඩ් එහෙම ගද්දි මේ ඩිෆ්ට් වුඩ් එක සාමාන්‍ය සතියක් විතර වතුරේ ගිල්ලවල තියන්න. එහෙම ගිල්ලවල තිබ්බත් ඒ සතිය ගිල්ලවල තියද්දි ගලක් යට ගාලා ගිල්ලවල තියන්න මොකද නැත්නම් උඩ පා වෙනවා. ඒ ගිල්ලවල තිබ්බත් සමහර ඒවා ගිලෙන්නේ නැහැ. එහෙම ඉතින් ගිලෙන එකක් තියෙනවා නම් හොඳයි. සමහර ඒවා ගිලෙන්නේ නැහැ. එහෙම ගිලුණාට එහෙම සතියක් විතර කියලා අරගෙන මේ හොඳට උණු වතුරේ තම්බන්න. තම්බලා තමයි ටැංක් එකට ඇඩ් කරන්න ඕනේ. ඔය කට්ටිය ගල් එහෙම ගද්දි ගල් ටික හොඳට හොදන්න. ගොඩක් කට්ටිය කියනවා තම්බන්න කියලා. තම්බනවා නම් ඒත් කමන්නේ නැහැ. මම නම් තම්බන්නේ නැහැ. මොකද ගල් වල මේ පොඩි ස්නේල්ස් ලාගේ පැටව ඉන්න පුළුවන්. පැටව නෙමෙයි පැටවගේ බිත්තර තියෙන්න පුළුවන්. ඒවා මේ ටැංකියේ බොහොමත් ඒවලෝ කරදරයක් වෙනවා. ඒ හින්දා මේ ගල් එහෙම ඇඩ් කරද්දි ගල් ඩිෆ්ට් ඇඩ් කරද්දි හොඳට හොදලා කරලා දාන්න. වැලිය එක ඇඩ් කරද්දිත් එහෙමයි. වැලිය එකත් හොඳට හොදලා දාන්න නැත්නම් මඩගතිය තියෙන ටැංකියේ. හරි අප ෆිල්ටර් එක ගොඩක්ම පාදී සෙට් කරන්න එපා. වැලිය එකට වඩා ගලක් විතර උඩින් සෙට් කරන්න. මොකද වැලිය ඉරවනොත් එහෙම අප ෆිල්ටර් එක ලොකු කේස් එකක් එනවා. ඒකත් බලපානවා. පුළුවන් නම් පොතොස් වගේ ගාක් දාලා තියන්න ටැංකියට. ඒ කියන්නේ පොතොස් පැලේ වෙනම හිටවල මම වඩේ වීඩියෝ එකකින් වෙන්නන්නම් මේ ටැංකියේ පොතොස් පැලේ වෙනම හිටවල ඒකේ මුල නෙමෙයි ඒක ගහ දාලා තියන්න. මොකද මේකේ තියෙන නයිට්‍රයිට් විෂ වායු ඒවා එහෙම සුපිරියට මදින පොතොස් වලට අවල් කට්ටියට ගන්න පුළුවන් රම්පේ වගේ ගසුත් ගන්න පුළුවන්. ඒවත් හොඳයි. එහෙනම් ඉතින් අපි වැඩි කතා නැතුව අදම මේ ප්ලාන්ට් ටැංක් එක. අපි අද ටැංක් එක සෙටප් කරන ටැංක් එක පේනවනේ ඇටි මේ ටැංක් එකේ කියන්නේ මේ හොන් කාලෙකින් පාවිච්චි කරෙත් නෑ. මේ වෝටර් ලෙවල් තිබ්බ මාක් විතර මේ ඩොට් වගේ ඒවත් බැඳිලා හැමදැනම මම ග්‍රැවල් එක නම් දැන් හොදලා දාගත්තේ. ග්‍රැවල් එක නම් මම දැන් හොදලා දාගත්තා. ඔය කට්ටිය ග්‍රැවල් එක දාගත්තා හොඳට හොදලා දාගන්න. ඔය කට්ටිය දාපු සෑන්ඩ් එක අතින් එහෙම කරලා ස්කේප් කරගන්න මාළට කැමති විදිහට. ඔය වතුර මඩ පාට පේන්නේ ඕක වතුර පුරවලා දවසක් විතර යද්දී ඔය මඩ ගතිය වහිනවා. සමහර වෙලාවෙ දවසක් යනකොට වහිනවා මඩ ගතිය. ෆිල්ටරේ දාලා තිබ්බා මේක හරියනවා. මම ටැංක් එකට ඇඩ් කරන්නේ මෙන්න මේ ඩිෆ්ට් වුඩ් එක. ඔය කට්ටියට කැමති විදිහට ඩිෆ්ට් වුඩ් එක ඇඩ් කරලා ඔය විදිහට මේ මම ඔය පෙන්නන විදිහට වැලි වලින් පොඩ්ඩක් පහ ගන්න. ඩිෆ්ට් වුඩ් එක ඔය කට්ටියට පහ වෙනවා නම් මගේ වගේ මේ මගේ පහ වෙනවා.
උඩින් ගල් දෙක තුනක් තියන්න මාත් තියලා තියෙන ගල් ටික මම ඉස්සරහට වීඩියෝ එකේ ගල් තියෙනවා ඔකට ඒක බලන්න ඊට පස්සේ තව ගලක් හම්බෙලා තිබ්බා කොට්ටු ගලක් හම්බුනේ චෙත වීද්දන්න ටැග් සෙටප් එක ඊට පස්සේ මේව තව ගල් තිබ්බා මේක උඩින් තියාගත්තා මේක උඩ එනවටත් එක ගල් ටික තිබ්බා ඊට පස්සේ මං ගාව තිබ්බ ප්ලාන්ට්ස් දෙක වැල කරා තියන්න තැනක් හොයලා හිටෙන්නේ ඊට පස්සේ මේක ෆික්ස් කරා අප බිල්ට් එකේ මෝටර් එක ෆික්ස් කරා. කොහමයි මම මේ කර පිට සෙට් කරලා තින්නේ ආපහු උඩට අරගෙන ආපහු මේව කරා. මේ ටැන්ක් සෙටප් එක දාන්න තාම මාළුවෙක් හිතලා නැහැ. ඒකට දාන්න හොඳ මාළුවෙක් ඉන්නවා නම් අන්තිම වෙනකම් වීඩියෝ බලලා කමෙන්ට් කරන්න. ටැන්ක් සෙටප් එක කළා ඉවරයි. මේවා නේ හරිම සරලයි ටැන්ක් සෙටප් එක. මේ මොන්ස්ටර් ෆිෂ්ට ඉතින් එච්චර ලොකුවට ටැන්ක් සෙටප් ගන්න යන්නේ නැහැ. ඔය කට්ටියට මට කියන්න දෙයක් තියෙනවා ඩ්‍රිප් රූට් දාති මේ වගේ ඩ්‍රිප් රූට් එකක් දාන්න. අර උල්ලුල් තියෙන ඒවා දැම්මොත් එහෙම මොන්ස්ටර් ෆිෂ්ට තුවාල වෙන්න පුළුවන්. අනිත් එක උල් සහිත කිසිම දෙයක් දාන්න එපා. දැන් ඉතින් මම මේ පැලටිට වල තිබ්බට වැඩක් නැහැ. මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් දාපු මම ඉතින් පැලටි ගලවනවා. මම තාම ඉතින් කල් තීරණය කළවත් නැහැ මේ මොකක්ද දාන්න මාළුව කියලා. මේ ටැංකිය අඩි 3ක් දිගයි අඩි 1කමාරක් පළලයි. මගේ ජීවිත කාලෙටම හදන්න නෙමෙයි. ටික කාලයක් අදලා මගේ එළිය ලොකු පොන්ඩ්ස් දෙකක් තියෙනවා. ඒවා ෆිල්ට්‍රේෂන් හදනවා. පොන්ඩ් දෙක අඩි 6කට වඩා ලොකුයි පොන්ඩ් දෙකම. මේ ඒවා වීඩියෝස් ඉස්සරහට ඉන්න තියෙනවා. ඒ හින්දා මාව සබ්ස්ක්‍රයිබ් කරලා ෆලෝ කරලා ලයික් කරලා තියාගන්න ඔය කට්ටිය. ඔය කට්ටිය දන්නේ යාළුවෝ ඉන්නවනේ ෂෙයා කරන්න. මේක මගේ දෙවෙනි වීඩියෝ එක. කට්ටියටම